මේ ප්‍රශ්නයෙන් අහන්නේ දිලිය සම්බන්ධව පහත ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා. එතකොට පළවෙනි ප්‍රකාශයට තියෙනවා ගිට්‍රිඩියෝමයිකෝටා කශිකාදර චල ජන්මානුසාධන එකම දිලීර වංශය කියලා. බැලු බලමට ඒක හරි වගේ පේන්නේ වුණාට එක වචනයක් වැරදි. කශිකාදර චල බීජාණු තමයි නිපදවන්නේ. බීජාණු නිපදවන එකම දිලීර වංශය කිව්වොත් හරි, ජන්මාණු කිව්වොත් වැරදි. දෙවෙනි ප්‍රකාශය තියෙනවා සයිගොමයිකෝටා සංයෝගාණු දානීය තුල ප්‍රවේණිකව සමාන එකගුණ බීජාණු නිපදවන කියලා. මෙහෙමයි සයිගොමයිකෝටාවන්ගේ සංයෝගාණුව හැදෙන්නේ ඒක සංයෝගාණුව හැදෙන්නේ ලිංගික ප්‍රජනනයේදී. එතකොට ලිංගික ප්‍රජනනයේදී ඌනනයක් සිද්ධ වෙන නිසා ප්‍රවේණිකව සමාන බීජාණු නෙමෙයි නිපද වෙන්නේ. මෙතන තියෙනවා ධන මාදිලිය, ඍණ මාදිලිය ලිංගික බීජාණුන් තියෙන. එතකොට වර්ග දෙකක් තියෙනවා. එච්චර ඕනේ නෑ මේක නිකන් ඇඳලා තියෙන ලේසිය ඔයාලට තේරුම් ගන්න. ඔයාලා එච්චර මතක තියාගන්න ඕනේ නෑ. හැබැයි මේක සංයෝගාණු දානිය හැදෙන්නේ ලිංගික ප්‍රජනනයේදී නිසා ඔයාලා මතක තියාගන්න ඕනේ එයාලා ප්‍රවේණිකව අසමාන බීජාණු තමයි තියෙන්නේ. ඒ නිසා ඒක මතක තියාගන්න එහෙම. ඊට පස්සේ තුන්වෙනි ප්‍රකාශය තියෙනවා ඇස්කොමයිකෝටා අස්ක ඵලය තුල අස්ක බීජාණු 4ක් සාමාන්‍යයෙන් නිපද වේ කියලා. ඇස්කොමයිකෝටාවන්ට ගියොත් ලිංගික ප්‍රජනනයේදී අස්ක බීජාණු හදනවා ඔයාලා දන්නවා. හැබැයි අස්කස තුල අස්ක බීජාණු 8ක් තමයි නිපදවන්නේ, 4ක් නෙමෙයි. ඊට පස්සේ ප්‍රකාශය තියෙනවා බැසිඩියෝමයිකෝටා දිලීර ජාලය ජීවන චක්‍රයේ ප්‍රමුඛයි කියලා. ඒක හරි. සම්පත් පොතේ ඒක කෙලින්ම දීලා තියෙන වාක්‍යයක්. පස්වෙනි ප්‍රකාශය තියෙනවා කොනිඩි බීජාණු සහ බැසිඩි බීජාණු බහිර්ජාන අලිංගික බීජාණු කියලා. කොනිඩි බීජාණු කියන්නේ මේවා ඒක අයිති වෙන්නේ ඇස්කොමයිකෝටාවන්ගේ අලිංගික ප්‍රජනනයේදී හදේ තමයි කොනිඩි බීජාණු හදන්නේ. ඒක හරි. ඒක බහිර්ජානයි කිව්වොත් හරි. බැසිඩි බීජාණු කියන්නේ මෙන්න මේ බැසිඩියෝමයිකෝටාවන්ගේ ලිංගික ප්‍රජනනයේදී හදන බීජාණු. ඒවත් මේ මොකද ඒවත් බහිර්ජානයි කිව්වොත් හරි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතන දීලා තියෙනවා බැසිඩි බීජාණු බහිර්ජාන්‍ය අලිංගික බීජාණු. ඒක කියලා නැහැ. කොනිඩි බීජාණු නම් අලිංගික බීජාණු තමයි. හැබැයි බැසිඩි බීජාණු ලිංගික බීජාණු. ඒක නිසා තමයි ඒක වැරදි. මේකට උත්තරේ 4 වෙනි එක.